වර්ග ඍණ 81 යන කීයේ වර්ගයේද ළමයිනේ? 81 යන කීයේ වර්ගයේද පුතා? උත්තර දෙන්න බලන්න. 9 වර්ගය 9 9. එහෙනම් y වර්ගය ඍණ 81 කියන්නේ 9 වර්ගය කියලා ලියමු. දැන් මේ වර්ග දෙකක් අතරයක්. එහෙනම් y ධන 9 එක සාධකයක්, y ඍණ 9 එක සාධකයක්. හරි. ආයේ යමක් නැහැ. හරිද? හරි. එහෙනම් මොන වර්ග දෙක අතරේ සාධක ඇසුරින් හදන ගණන. හරි. දැන් ඔය අද ඔය පන්ති ආවේ නැති ළමයි ඉන්නවනේ. පන්ති එනවා කියලා ඇවිල්ලා. දන්නවද? මේ මමයට හදලා පෙන්නුවේ. ඔයාලට හදලා පෙන්නුවද අවුරුදු 16ක් යද්දි මේ දවසකට 500 ගානේ යගේ කීයක් යයිද කියලා හදලා පෙන්නුවේ නෑනේ. අශුට බලපල්ලා මේ. හරි. පොඩ්ඩක් බලපල්ලා. මේක කියන්න ඕනේ. හරි. ඔය ගෑනු ළමයි ඉන්නව නේද? ගෑනු ළමයිට ගොඩක් වර්ධිනවා ජීවිතේ. හරි. ඒ වර්ධින්න හේතුව මොකක්ද දන්නවද? 9000 වසර වලින් පස්සේ මොන්න හැදෙන පොඩි ගායක්. දැන් තමන්ගේ තාත්තනේ දැනට ලොකු මිනිස්සුන් පිරිමි අයගේ. හරි නැත්නම් සීයා නැත්නම් අයියා එහෙමනේ. හැබැයි ඒගොල්ලන්ට වෙන අයියලා ලොකු වෙනවා. ඔය කාලේ ආවම නේ ආදරේ කියන දේ නේද? හිතෙන්න ගන්න කාලේ. හැබැයි ජීවිතේ වරද්දා ගන්නවා. අර තාත්තා කෙනෙක් ගැන කියන ගීතයක් තියෙනවා මේ ළඟදී. අර කවුද මංගල නෙරිස් කියන්නේ. මොකද්ද ගීත? අවසාන පද ටික මම මතක් කරන්න ඔයාලා බලන්න. කූඩු වී ඉගිලිලා ගියත් වෙන් වීදිනක ඉදින් දුර යන්නේ නැහැ දුවරුන් කිසි දෙනක. කූඩු වී ඉගිලිලා කියන මොකක්ද? දැන් තාත්තලා ඔයාලා කූඩුවේ තියලා වගේ හදන්නේ. කියන්නේ ඇවිදින්න දෙන්නේ මේ පන්තියාවත් ඇරලන්න එනවා. සමහර අය එහෙම නිකන් ඔයලා බලනවා. හරිද? හැබැයි ඔය කූඩුවෙන් ඉගිල්ලා යනවා සමහර මේ දුවරුන්. කියන්නේ කූඩුවෙන් ඉගිල්ලා දවසක ගියත් තාත්තගේ හිතෙන් නම් යන්නේ නැහැ කියලා කියන්නේ. තාත්තගේ හිතේ තාත්තා ඒ තරම් දුවත් එක වැඩිමක් තියෙනවා. හැබැයි දුවරුන්ට ඕක තේරෙන්නේ නැහැ සමහර. හරි. හිතින් දුර යන්නේ නැහැ දුවරුන්. ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න දුවෙක් ඉන්නම ඕනේ. දුවෙක් ඉන්නම ඕනේ ජීවිතේ තේරුම් යන්න. තාත්තා කෙනෙක්ට දුවෙක් ඉපදුනහම තමයි මිනිහාගේ ගාය ටිකක් අඩු වෙන්නේ. හරි. කලින් ඔය ඔල්ල සෙන්ට් එකත් එක්ක ඇවිදලා තාත්තා කෙනෙක් දුවක් හම්බුන ගමන් ඕක බ්‍රේක් කරනවා. ඇවිදින එක ගෙදරට කට්ටිය ගෙන්න ගන්න එක අඩු කරනවා. හරි. දුවරුන්ට තාත්තා හොඳ මොටිවේෂන්. දැන් මං කියන්නේ හැමෝගෙම තාත්තලා එහෙම නැද්ද? මතක තියාගන්න මම හදලා පෙන්නනවා දල වශයෙන් සාමාන්‍ය පෙළ ළමයෙක්ට යන බජට් එක කෑමට කියලා හිතුවොත් ඊට වැඩි යනවා. ඔයාගනින්න. හරිද? සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. මේවා දැනගන්න. ඔයා හිතුවොත් එහෙම අධික අවුරුදු නැතුව අවුරුදු 4කට සැරයක් අධික අවුරුද්දක් එනවා කියලා නේ කියන්නේ. අවුරුදු 400කට සැරයක් එනවා 100 ගුණාකාර අනිත් ටික අතහරිනවා කියලා නේ කියන්නේ. අධික අවුරුදු සංකල්පය ඕකනේ. හතවස්නේ උගන්නන. ඉතින් අධික අවුරුදු නැතුව සාමාන්‍ය විදිහට දල වශයෙන් පුතා මේ හදන්න සර්ගාන. හරි. අවුරුදු 16යි ළමෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඕන දෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට එන ළමයෙක්ගේ වියදම දල වශයෙන් මන් නිකන් හදලා පෙන්නන්න හදා. කෑමට මේක මෙතනින් එහාට වේදා යන්න ඕන. අවුරුදු 16යි අවුරුද්දකට දින 365යි. දවසකට 500ක් දාමු වියදම. රුපියල් 500ක් දාමු දවසට. හරි. මොකක්ද කියන්නේ? අවුරුදු 16යි හරි. දවස් 365ක් කියලා හිතමු. කල වශයෙන් දවසකට රුපියල් 500යි. දැන් රුපියල් 500 දියන්න. කෑමට ගෙදර උයනවා නම් ගමක ළමයෙක්ට සාමාන්‍ය රුපියල් 500ක් විතර යයි. පන්ති ගාස්තු හැර, පාසලට වියදම් කරනවා හැර, ඇඳුම් පැළඳුම් හැර, බෙහෙත් හැර. හරි. මේක ඔයා ගුණ කරලා බලන්න. උත්තරේ තමයි හරිද? මේකට අදාළ පිළිතුර 29,20,000ක් වෙනවා ළමයි. ඔය
ඔය කෑම වේදන් රුපියල් 500ක් කියන්නේ රුපියල් 500කට කන්න බෑ ළමයි. කඩේකට ගිහින් කෑවොත් කෑම එකක් 500යි. දවසට 1500ක් යනවා. හිතපන් උඹලගේ ඔය සාමාන්‍ය පෙළ ළමයි විභාගේ අසමත් වෙනවනේ. හරිද? හැබැයි අසමත් වෙන හැමෝම මේ ජීවිතේ දිනන්නේ නැහැ කියලා කියන්න බෑ. එහෙම දිනන අය ඉන්නවා. හැබැයි සාමාන්‍ය වෙනත් අසමත් වෙලා ජීවිතේ තනගත්තා කියලා හිතා පවුනේ ධම්මයි තාත්තයි වේදන් කරපු තාත්තා කියන සංකල්පය ගන්නවා පවුනේද සල්ලි. ඇයි? ඒ තාත්තා පට්ට ගේමක් ගහන්න නැතිනේ මෙයා මේ එක ළමෙන් නෙමෙයි මං ගෙදරක ඉන්නේ. දල වශයෙන් ආසන්න වශයෙන් ලක්ෂ 30යි කියලා ගන්නක 3 දෙනෙක් කිව්ව ලක්ෂ 90යි බං. අපරාධෙනේ. ලක්ෂ 90යි තාත්තට බෑද වාහනයක් පදින්න. සැපේ ඉන්න බෑද ලක්ෂ 50ක් විතර පොතේ දාලා ඇල්ටෝ කාර් එකක් අරන්. හරි. දල වශයෙන් මම කියන්නේ. එන පොලියට තෙලුත් ගහලා නේ බෑද ජීවත් වෙන්න. ඒ කැපකිරීම කරලා තමයි උගන්වන්නේ ළමයි. දැන් මේක හිතන්නේ නැති උන් තමයි පන්ති කට් කරලා යන්නේ. ඇත්තම කතාව. එන්නේම අපිට දැනෙන්න තමයි අපි කියන්නේ ළමයි. මොකද අපිත් තායි පහළ වට්ටමේ අපි කැවිලා තියෙන්නේ. ගුරුවරයෙක් වෙලා තියෙන්නේ. ඒක තේරෙනවා අපිට. හරිද? ඒකින්ද මේ දල වශයෙන් ඇදුවේ මේකට ඇඩ් වුණොත් එහෙම ළමයි අවුරුදු 16ක් ඇද්දි කෝටිය වයින්නවා එක ළමයි. අපිට තිබිලාද දැන්? අපි කෝටිපතිවද නේ? අපේ ගම්වල අය කෝටිපතිවද නැහැ? අපිට තිබිලාද මේ වියදම් කරන්නේ? ඒ නම් මතක තියාගන්නලා රුපියලක් ගානේ අපි වියදම් කරන තැන ඉඳලා වියදම් කරනවා. මේ කතාව මම කියනවා සාමාන්‍ය පන්ති වැඩ පන්ති කියන්නේ. මේක ඔයා ගෙදර ගිහින් හදලා බලන්න. හරි. ඒකින්ද අහනවා ළමයි සපාඩම් කරන්න හිතෙන්නේ ඈ එතකොට මට මේ වැඩ කරන්න හිතෙන්නේ නැහැ පන්තියෙන් හිතෙන්නේ අය වෙන මොටිවේෂන් ඕනේ නැහැ අරන් කරන කැපකිරීම මැති හරි අවුරුදු 16ක් ඔයා දැන් 9 නේ තව අවුරුදු 2යි නේ මේකේ භාගයක් ඉවරනේ මේ ගහන මැච් එක ගහලා පෙන්නනවා ඒ ගොඩ දෙනෙක් වාහනයක් ගත්තාම ඉස්සල්ලාම දාගෙන යන්න අම්මා හරි තාත්තා හරි ඉස්සර. එහෙම හීන තියෙන්න ඕනේ. ඒ මොටිවේෂන් එක තමයි ඉස්සරහට ඔයා වරයි යන්නේ. එතකොට සර්ලා ඕනෙත් නෑ සමහර අයට. ඕනේ පොඩි උපදේශයක් ගන්න විතරයි. එයාට පුළුවන් තනියම කරන්න. ටියුට් එක හරි පිළිවෙලට හදලා දුන්නාම සමහර ළමයට ඕනේ චූටි වැඩ ටිකක් කරන්න විතරයි. එයා ඉදිරි වැඩේ කරගෙන යන්න. එහෙනම් ඊළඟ ගණන් ටික අපි හදමු. ඔය කතා මතක තියාගන්න ඈ. හරි. එන්නේ ඊළඟ ගණන්. අපරාධනේ එකනේ ඒවා නැති කරන්නේ තමයි. ඔයා ඊළඟ ගාන විදියට ගන්න අංක 3 බලන්න try එකක් දෙන්න අංක 3 හදන්න x වර්ග ඍණ 49යි y වර්ගය. හරි. හතරවෙනි එකට එන්නේ 196 අඩු කිරීම p වර්ගය. කල්පනා කරලා බලන්න සර් උදව්වක් කරන්නම් ඔයාට. x වර්ගය 49 කියන්නේ 7 වර්ගය y වර්ගය. ලියන්න. මෙයා 196 කියන්නේ 14 වර්ගය. බලන්න ලියන්න දැන්. වර්ග දෙක අන්තරික සාධක හදන්න බලන්න. එහෙනම් මේකේ පුතේ මේකේ මෙන්න මෙයා දැන් සර් උදව්වක් කරානේ ඔයාලට. ඔයත් මේක තමයි ගන්න ඕනේ. හරි x වර්ග ඍණ ළමයිනේ 7යි y ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් බලන්න වර්ග දෙකක අන්තරය. x වර්ග හරිද ඍණ 7යි y ගේ වර්ගයනේ. එහෙනම් x ධන 7යි y කියලා ලියලා x ඍණ 7යි y කියලා ලියපාම gediya පිටින් සාධක එනවා. මේක තමයි ක්‍රමයේ හදන්නේ. මේව හදලා පුරු වෙන්න. හරි. එහෙනම් අනිත් එක ඔයා හදුවානේ. ඔව්. අනිත් එක කොහමද? 14 ධන p 14 ඍණ p මාරුනොත් වැරදි. මොකද 14න් p අඩු කරනවා කියන එක තේරුම එකයි. වෙනයි තේරුම p වලින් 14ක් අඩු කරනවා කියන එක තේරුම වෙනවා. හරි. එහෙනම් බලන්න ඉතිරි ගණන් ටික හදන්න තියෙනවා. ඉදිරි ටික හදන්න. එකක් දෙන්න ඉදිරි ටික හදන්න. අවසාන ගාන ළමයිනේ කපන්න ඕකේ Q මෙන්න මේක. මෙන්න මේ Q එකයි P එකයි කපන්න.
නැත්තම් ගාන හදන්න බෑ. වර්ගයක් නැහැ. වර්ගයක් නැති දෙන්න අයින් කරන්න Q එකයි P එකයි අයින් කරන්න. එතකොට හරි.